සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් යාළුවෝ මම පහුගිය දවස්වල කතා කරා අපි කොහොමද coin rise site එකත් එක්ක වැඩ කරන්නේ, වැඩ කරලා මුදල් උපයන්නේ කොහොමද කියලා. ඒ වගේමයි හොයන සල්ලි අපි කොහොමද අපේ Binance එකට ගන්න කියන එකත් මම අවස්ථා දෙකකදී ළඟ දවස් දෙකක $20ක් සහ $30ක් ප්‍රොෆිට් කළා. ඒ $50ම Binance එකට අරගෙන පෙන්නවා. ඉතින් ගොඩක් යාළුවන්ට ඊළඟට තියෙන ගැටලුව තමයි හරි අපි Binance එකට ගත්ත අපි කොහොමද මේ සල්ලි රුපියල් කරන්න කියලා. ඉතින් මම අද ඔයාට මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ කොහොමද අපි මේ විදිහට ලබා ගන්න USDT P2P හරහා රුපියල් විදියට අපේ බැංකුවට ලබා ගන්න කියලා. ඉතින් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු අපි කොහොමද පහසුවෙන් අපේ ඩොලර් රුපියල් කරලා අපේ බැංක් account වලට ලබා ගන්න කියලා. යාළුවෝ අපි ඉන්නේ Binance account එකේ. අපි බලමු මෙන්න මේ Binance account එකට අපි ලබා ගන්න මුදල් කොහොමද සෙල් කරන්න කියන එක. මුලින්ම අපි මෙතන ගිහිල්ලා asset කියන එකට ගියාට පස්සේ අපිට මේ වගේ USDT balance එක නැත්නම් අපේ total balance එක පේනවා. ඉතින් මගේ USDT වලින් දැන්ට balance එක තියෙන්නේ. මේකේ ඔයා කරන්න ඕන මුලින්ම send කියන එක click කරා. send කියන එක click කරාට පස්සේ මෙතන තියෙනවා P2P trading කියලා. ඔයාලට පුළුවන් P2P trading කියන එක click කරගන්න. ඔන්න P2P trading clear කරලා පස්සේ ඔයාට එනවා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක. මේ ඉන්ටර්ෆේස් එකෙන් කියන්නේ අපිට ක්‍රිප්ටෝ ඒ කියන්නේ ඩොලර් හරි අපේ තියෙන ඩොලර් දීලා අපි මෙතන USDT select කරන් ආවේ ඩොලර් දීලා අපිට මුදල් ලබා ගන්න පුළුවන් අය. ඉතින් මෙන්න මෙතනදි වැදගත් දෙයක් තියෙනවා. එක තමයි පළවෙනි එක තමයි ඔයා මෙතනට USDT කියන එක මෙතන තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන amount එක අපිට select කරන්න පුළුවන්. අපි රුපියල් 6000ක මම සෙල් කරලා පෙන්නන්න 6000ක් ගන්න කොහොමද කියලා රුපියල් 6000ක් නම් 6000 දාන්න. එතකොට මම රුපියල් 6000ක ඩොලර් විකුණලා ගන්න පුළුවන් අය මෙතන ඉන්නවා. ඊළඟට මෙතන payment කියන තැනට අපි දානවා bank transfer කියලා. ඉතින් අපි ඔන්න එක confirm කරනවා. ඔන්න එතකොට එනවා ඔයාට රුපියල් 6000ක් ගන්න පුළුවන්. USDT විකුණලා රුපියල් 6000ක් ගන්න පුළුවන්. රුපියල් 6000ක USDT විකුණලා බැංකුවට මුදල් ගන්න පුළුවන් අය මේ විදියට එනවා. ඉතින් මෙහෙම කෙනෙක් තෝරගන්න දුවා වැදගත් දෙයක් තියෙන එකක් තමයි මේ ඉස්සරහ කියනවා කහ පාට නම්බර ඉස්සරහ මේකක්. එයාලා තමයි verified account තියෙන අය. ඉතින් ඔයාලට පුළුවන් මෙතන 305යි 50න් 305යි 735න් ඒ වගේ පොඩි ගණන් වලින් තමයි වෙනස් වෙන්නේ. 304යි 15ට යන්න අගය අඩු වෙනවා. හැබැයි උඩම ඉන්න කට්ටියගේ අගය වැඩි. ඒ කියන්නේ අපිට වැඩි ගාණක් ගන්න පුළුවන්. ඉතින් මෙයාලා ඔන්ලයින් ඉන්න එකත් වැඩගත්. මේ හැමෝම ඔන්ලයින් ඉන්නවා. අපි බලමු මේ කෙනෙක්ගෙන් උඩම ඉන්න කෙනා ගත්තොත් 99.999ක රේට් එකක් තියෙනවා. අපි යාට මෙතන එයා රෙස්ට්‍රික්ට් වෙලා තියෙන්නේ. අපි මෙතනින් සෙල් කරන්න යමු. මෙන්න මේ දෙවෙනියට ඉන්නවා. එයාගෙත් 99.43ක් තියෙනවා. අපි බලමු මේ කවුරු හරි අරගෙන සෙල් කරන්න. මෙයාට අපි සෙල් කරනවා කියලා ගත්තොත් මෙහෙම සෙල් ක්ලික් කරා ගත්තට පස්සේ ඔන්න මෙයාගේ විස්තර මෙතන තියෙනවා. ඒ කියන්නේ අපි USDT 19.69ක් තමයි මෙතන විකුණන්නේ. රුපියල් 6000ක් ගන්න යාට බැංක් ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. මෙතන account එක තියෙනවා. බැංක් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් account එක. මෙතන account එක නැත්තම් ඔයාට Binance එකට account එක කලින් add කරගන්න ඕන. ඔයාගේ profile එකේ ගියයින් පස්සේ ඔයාට තියෙනවා payment method කියලා එකක් තියෙනවා. payment currency payment method කියලා එකක් තියෙනවා profile එකේ settings වලට ගියාට පස්සේ එතන payment method යටතේ ඔයාට ගිහිල්ලා ඔයාගේ නම select කරන ඔයාගේ නමට තියෙන. ඒ කියන්නේ Binance එක හදපු කෙනාගේ නමට තියෙන bank account එකක් ඒකේ add කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි හොඳම විදිය. ඒ කියන්නේ ඔයාගේ Binance එක හදපු මේ හැමදේම කරගන්න Binance එක හදපු කෙනාගේ නමින්ම තියෙන account add කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් third party account කියලා හඳුන්වන්නේ එහෙම නොවන account. ඉතින් ඒ වලින් කරන ගණන් වලදී මොනවා හරි ගැටලුවක් ආවොත් අපිට prove කරන්න බෑ මේ Binance එක අයිතිකාරයාගේම account එක කියලා. ඒක නිසා එහෙම දේවල් වෙනවා. ඉතින් මෙහෙම ආවට පස්සේ ඔයාලට පුළුවන් මේක place order place කරන්න පුළුවන්. දැන් මේ online ඉන්න අපි place order කියන එක දෙනවා. place order කියන එක දුන්නාම පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනදී අපිට පුළුවන් chat එකක් දාන්න පුළුවන් ඕනනම් මෙයාත් එක්ක. මෙයා ඔන්ලයින් ඉන්නවද කියලා බලන්න. හායි කියලා දැම්මොත් එයා ඔන්ලයින් ඉන්නවා නම් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැටලුවක් නැහැ. ගොඩක් වෙලාවට එයා ඔන්ලයින් ඉන්නවා. ඉතින් මෙන්න send මෙතන pending payment එක අපිට ලබා ගන්න විනාඩි 14.31ක්. ඒ කියන්නේ මේක කාලය අපිට දන්නවා
අපි බයි කරන්න ගියාම එන වැඩේම තමයි මෙතෙන්දි ඒ කියන්නේ අනිත් පැත්ත මෙතෙන්දි වෙන්නේ අපි සෙල් කරන්න ගියාම දැන් ඔන්න රුපියල් 6000ක් මෙයා රිලියුස් කරාට පස්සේ තමයි මෙතනින් එහාට මෙනු එක එන්නේ. මම දැන් මේ chat එකේ ඉන්නවා. අපි view කියන එකට යම් view කියන එකට ගියාට පස්සේ මෙන්න ඉන්ටර්ෆේස් එක මෙතන තියෙනවා. ඉතින් මෙයා payment එක කරා නම් මෙතන යටින් තියෙනවා දැන්ට payment received කියන එක hide වෙලා තියෙන්නේ. මෙන්න මේ hide වෙච්ච received කියන එක අපිට මේක කහපාට වෙනවා payment එක කරාට පස්සේ. අපි බලමු මෙයා payment එක කරන්න කොච්චර වෙලාවක් යයිද කියලා. ඉතින් කාලය තියෙනවා තව අපිට මේ විදිහට බලා ඉන්න වෙනවා යා payment එක කරගෙන ඕනනම් chat එකට ගිහලා බලන්න පුළුවන්. අපිට මෙතනින් ඕනනම් receipt එක ඉල්ලන්න පුළුවන්. අපිට පුළුවන් pay and receipt කියලා ලියන්න. යාට අපි pay කරාට පස්සේ receipt එක දාන්න කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි SMS banking ඒ දේවල් තියෙනම් අපිට අපේ මුදල් වැටුණ ගමන් අපිට ඒක එනවා. එයාට දැන් පේ කරාට පස්සේ රිසිට් එකක් දාන්න කියලා. අපි බලමු කොච්චර වෙලාවක් යනවද මේ වැඩේ කරන්න කියලා. තව විනාඩි 12ක් කියනවාට view කියන එක ගියාට පස්සේ. එයා payment එක කළා නම් අපිට බලා ගන්න පුළුවන්. view කියන එක ගියාට පස්සේ මෙතන කහ පාට වෙනවා එයා payment එක කරාට පස්සේ. අපි බලමු. ඔන්න මැසේජ් එකක් ආවා. ඔන්න ඔයාලට පේනවා මැසේජ් එක ආවේ මට ඇවිල්ලා තියෙනවා රුපියල් 6000 මගේ බැංකුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් යා නෝට් කරාට පස්සේ මෙතන payment received කියලා එනවා. අන්න ඔයාලට පේනවා payment එක received කියලා ආවා. දැන් අපි මෙතන කහ පාට එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන යටින් තියෙන ඔප්ෂන් එකක් මෙතන තියෙනවා payment එක receive වුණාද නැද්ද කියලා. දැන් අපිට message එක ඇවිල්ලා තියෙනවා. අපි මෙතන I have මෙතන රුපියල් 6000ක් අපිට ආවා කියන එක දීලා ඊට පස්සේ confirm release කියන එක දෙනවා. confirm release කියන එක දුන්නායින් පස්සේ ඔයාට පුළුවන් මෙතන pass key එක දෙන්න. එහෙම නැත්නම් මෙතනට අපිට පුළුවන් අපේ verify method එක අනුගමනය කරන්න. මම authenticator app එක ගන්නවා මෙතනට. ඉතින් යාළුවෝ මෙන්න තියෙනවා රුපියල් 6000ක් ක්‍රෙඩිට් වෙලා තියෙනවා මගේ account එකට. ඉතින් මෙන්න මේ විදිය තමයි අපි හොයන මුදල් Binance එකට ගන්නවා ඩොලර් විදියට. ඩොලර් විදියට අරගෙන රුපියල් විදියට අපේ බැංකුවට ලබා ගන්න මෙන්න මේ විදියට තමයි. මම හිතනවා මේක හරි ඔයාට හරිම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඒ විදියට ඔයාට පුළුවන් ඔයා කොච්චර මුදල් හැව්වත් Binance එක හරහා ලක්ෂ ගණනක් වුණත් මේ විදියට සෙල් කරලා ඔයාගේ account එකට රුපියල් විදියට ලබා ගන්න. ඉතින් යාළුවෝ අපි කතා කරා නිතරම රුපියල් දීලා ඩොලර් ගනිද්දි ඩොලර් දීලා රුපියල් ගනිද්දි exchange එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාට මේ Binance එක ඒ වගේම Bybit එකත් මේ වගේම P2P කරන්න පුළුවන්. මේ දෙක හරහා ඔයා ඕනම site එකකින් උපයන මුදල් ටික මෙන්න මේ site එකට ඩොලර් විදියට අරගෙන ඒක සෙල් කරලා ඔයාට රුපියල් විදියට ඔයාගේ බැංකුවටම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ඔයාට පුළුවන් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේමයි මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් අපි CoinRight site එකත් එක්ක ගොඩාක් දේවල් කතා කරනවා. කොහොමද මුදල් හොයන්නේ, හොයන විදිය, අපි හිතන විදිය, අපිට signal අවශ්‍ය නැහැ CoinRight site එකත් එක්ක වැඩ කරන්න. ඉතින් ඒකත් එක්ක වැඩ කරලා අපි මෙන්න මේ විදියට අපි ලබන මුදල් රුපියල් කරගන්න පුළුවන් අපිට කිසිම ගැටලුවක් නැතුව. ඉතින් එකතු වෙලා ඉන්න channel එකත් එක්ක අපි තවත් නව වීඩියෝ එකදී හමු වෙමු. ඔයාට සුබම සුබ දවසක්.